යුනියන් ප්ලේස් ඔය ඒ ඒරියා එකේ ඉන්න කට්ටිය දන්නවා ඔය හැමතැනම තියෙනවානේ පොඩි නාන කඩයක් තියෙනවා උදේට රොටි කන්න. දැන් ඉන්ටර්න් කාලෙත් හැබැයි අර දැන් අපි කියමු 7500 කම්මුණාට ඒ කාලේ අපි ජීවත් වුණා. සතුටින් ජීවත් වුණා. ඒ කියන්නේ සතුටින් කියන්නත් බෑ. You know it was sufficient for the entire month. 7500 travel කරන්න පුළුවන්, කන්න පුළුවන්, යාළුවොත් එක්ක එළියට යන්න පුළුවන්. ඒ කියන්නේ අමුතු වයිබ් එකක් තිබ්බ ඉන්ටර්න් කාලේ. ඒ කාලේ මං හිතන්නේ අපි ගත්තොත් අපි මයිලෝ එක ගානයි මාරි බිස්කට් එකේ ගානයි ගත්තොත් දැන් තියෙන ගානත් එක්කම ඒක 100% ඒක වැඩිලා කියලා. පෙර 50ට තිබ්බ එක දැන් 120 150 ලෙවල් එකට ඇවිල්ලා. කියන අපි කරපු දේවල් එක්ක මං හිතන්නේ ඒ කාලේ අපි මතකයි යුනියන් ප්ලේස් ඔය ඒ ඒරියා එකේ ඉන්න කට්ටිය දන්නවා ඔය හැමතැනම තියෙනවානේ පොඩි නාන කඩයක් තියෙනවා උදේට රොටි කන්න. ඊට පස්සේ ඔතනින් පස්සේ තව දවල්ට කන්න තියෙන මොන හරි ඔය 150 බත් එකක් කන්න. ඔහොම තමයි ඉන්න මුල සෙට් එක සර්වයිව් වෙන්නේ. ඒකට ඔය සැලරි හොඳටම ඇති වුණා. when you get the salary what you do you go to KFC pizza hut ඔය කොයි හරි ගිහිල්ලා අම්පාන්ට වියදම් කරනවා